හයි ඉතින් මේ පෙරේදා අපි මොනවද හැදුවේ බිස්කට් පුඩින් එකක් හැදුවා. ඒකත් ඔයාලා බලන්න ඇති. අද හදනවා මේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් කැරමල් පුඩින් නේද? මම මීට කලින් හදලා තියෙනවා මේ ඒකට මොනවද මිල්ක් මේඩ් දැම්මා. අද මිල්ක් මේඩ් නැතුව ෆ්‍රෙෂ් මිල්ක් වලින් විතරක් කැරමල් පුඩින් එකක් හදන්න යන්නේ. මම නෙමෙයි ඉතින් අපේ නංගි හදන්නේ මීනියා. අපි ඉතින් දෙන්නම හදනවාද? ඒකත් රහ ඇති මං කාලා නැහැ. මං කාලා දෙන අනිත් එක විතර අපි මේකත් හදලා බලමු කොහොමද කියලා. ඔයාලත් හදලා අනිවාර්යෙන්ම බලන්න. කමෙන්ට් එකකුත් දාන්න. ඉස්සෙල්ලාම මේ ෆ්‍රෙෂ් මිල්ක් රත් කරගන්න ඕනේ. රත් කරගන්නවා අපි මේ කොච්චරද මිලිලීටර් 400ක් අපිට ඒක මේ මැනගන්න එකක් නැහැ. ඒ නිසා මේ බ්ලෙන්ඩර් කප් එකෙන් තමයි මැනගත්තේ. ඒකේ මැනගෙන මිලිලීටර් 400ක් ඉස්සලා මේක රත් කරගන්න ඕනේ. අපි ඒක රත් කරලා ඒකට ආයෙ මොනවද දාන්නේ? සීනිට දානවා. ඒකටම සීනිත් දානවා. සීනි රසානුව දාගන්න අපි ඉතින් මේ එහෙම මැන හිටියේ නෑ රසානුව තමයි ඔයාලගේ රසානුව ඉතින් දාගන්න පුළුවන්. ඔව් මාර රසනේ මේ දවස්වල තියෙන්නේ. ඒකට මේ දාන දේවල් කියන්න ඉස්සෙල්ලාම බැරි වුණා. මේ ෆ්‍රෙෂ් මිල්ක් එක දැම්මනේ ඉස්සෙල්ලාම මේකට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්, සීනි, කැරමල් එකටයි ඒකට මේ දාන්නයි වෙනම මම හරි ගස්සලාගෙන තියෙනවා. බිත්තර දෙකයි වැනිලා. ආයේ බටර් චුට්ටක් ඕනේ තැටිය ගා ගන්න. ඉතින් මෙච්චර තමයි අපි හදලා බලමු. මොකද්ද? උතුරන්න කලින් බානවනේ. තාම උතුරන්නේ නැහැ. උතුරන්න කලින් බාන්න ඕනේ. ඒක ටිකක් හැඳි ගා ගන්නවා අපි. ඒ කියන්නේ මේ ගොඩක් උතුරන්න ඕනද නැහනේ? නෑ අර බුබුලු දානකම් උතුරන්නේ නැතුව සාමාන්‍ය චුට්ටපත් වෙනකොට බාගත්තා නම් හරි. මේකට මේ එනසාල් එනසාල් විතරයි. ඒවත් දාන්න පුළුවන්. මේ ඔයාලා කැමති නම් ඒ රසට අපි නම් අද දාන්නේ නැහැ. අපි දානවා වැනිලා ටිකක්. ඔව් ඒ හින්දා අපි වැනිලා ටිකක් දානවා. ඔයාලා ඒ රසට කැමති නම් ඔයාලට ඒකත් එකතු කරගන්න පුළුවන් මේකට. මම හැබැයි ඒක මේව කරලා තියෙන්නේ නැති වේද? මොකද? මම ඕක මේකකින් හීල් කරලා තිබ්බේ අරක. ඔව් කමන්නේ දැන් ගන්න. ඔව් මේකට මේ දැන් වැනිලා කොච්චරද දාන්නේ? පොඩ්ඩක් නේද ඉතින්. ඔව් අපි ඒ ටිකක් කායි මේකට එකතු කරගන්නවා. දැන් මේ සුවඳ නම් එනවා වැනිලත් එක්ක. දැන් අපි මේක බා ගන්න තමයි යන්නේ. මේ ගානට රත් වෙලා දැන් ඇති. ගොඩාක් කර මේ නටන්න තරම් මේක මේ රත් කරන්නෙත් නැහැ සාමාන්‍ය ගානට. දැන් මේක හොඳටම රත් වෙලා අපි දැන් මේක හිමීට බාගමු. දැන් අපි මේ සීනි කැරමල් එක හදාගන්න යන්නේ. පෑන් එකකට සීනි දාලා අවශ්‍ය ප්‍රමාණයට මේ හදාගන්න යන්නේ. මේක මේ oven එකේ දාන්න පුළුවන් කිව්වනේ. ඒකත් විනාඩි 20යි නේද? oven එකේ දානවා නම් විනාඩි 20ක් තියන්න ඕනේ. අපි අද රයිස් කුකර් එකේ ඒකේ මේ ස්ටීම් කරලා තමයි ගන්නෙ. ඒක කොච්චරද? ඒකත් විනාඩි 20ක් වගේ තමයි. ඒකත් විනාඩි 20ක් තියලා ගන්න පුළුවන්. ඔයාලට පහසු එකක දාලා මේක හදලා අරගන්න පුළුවන්. දැන් සීනි එක චුට්ට මේ වෙනවනේ. ඒ කැරමල් කරගෙන ඉමු ඉස්සල්ලාම. දැන් නම් සීනි එක කැරමල් වෙලා තියෙන්නේ. තව ටිකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා තියලා තිබ්බ ලිපේ මේ ගින්දර මදි. දැන් ආයෙ අනිත් ලිපට ගත්තා. අනිත් එක තමයි කද්ද කේක් එකේ හිටියේ. අනිත් එක තමයි අපි මේ ඩිස්ක් එකෙන් මේක මේ ගහන්නනේ හිටියේ. දැන් එහෙම කරන්නේ නැහැ. බ්ලෙන්ඩර් එකට දාලා මේ ඩේසි විදිහක් ඔයාලට පුළුවන් ඉක්මනටම මේ
බ්ලෙන්ඩර් එකට දාලා ගන්න. අපි මේ විදිහට අද කරලා බලමු. දැන් මේ අපි මේක දාන තැටියට මේ හොඳට බටර් ටිකක් ගා ගන්නවා. පොඩි තැටියක් තියෙන්නේ අපි ගාව ග්‍රෑම් නේ මම දැන් 500ක් නේ 250ක් වගේ නේ 250 තැටියක් තියෙන්නේ. ඒකට ගාව ගන්නවා. දැන් කැරමල් එක හරි ඒකම ওই විදිහට දාව ගන්නවා. මේ තියෙන්නේ අපි කැරමල් එක දාලා හදාගත්තු තැටිය. අල්ලන්න නම් බෑ රස්නේ. මේ තියෙන්නේ තැටිය. මේ තියෙන්නේ අපි උණු කරගත්තු මේ කිරි එක. ඒක තව ටිකක් නිමෙන්න ඕනේ. ඊට පස්සේ අපි කරන දේ බලමු. බිත්තර දෙකක් දාන්න ඕනේ. එක එක කඩලා අපි බ්ලෙන්ඩර් කප් එකට දා ගන්නවා. මේක මේ වික්ස් කරන්නේ නැහැ. බ්ලෙන්ඩර් එකට මේක පාර දාලා ගහනවා. දැන් මේ කිරි එක අපේ හොඳටම නිමිලා තියෙන්නේ. ඒක බ්ලෙන්ඩර් එකට දා ගන්නවා. මේක පැලිලා මම ඒත් බැලුවා මේ මොකද්ද සද්දයක් ඉස්සෙල් ටොක් ගාලා ආවේ. ඒක මේ දැන් ගල්ලනවා. මේක තමයි. මේක දාද්දි හරි මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩර් කරගත්තු ෆ්‍රෙෂ් මිල්ක් එකයි බිත්තර දෙකයි. දැන් ඒක මේ පෙරලා දාන්න ඕනේ. අපි අර කැරමල් කරගෙන දාගත්තේ තැටියටම මේ විදිහට මේ පෙරලා දා ගන්නවා. ඊට පස්සේ අපි ෆොයිල් පේපර් එකකින් මේක හොඳට කවර් කරගන්න ඕනේ. ෆොයිල් පේපර් ඔයාලට ගෙදර නැත්තම් මේ ලන්ච් ෂීට් එකක් දාලා ඒකට රබර් බෑන්ඩ් එකක් දාලා ගන්නත් පුළුවන්. මේ විදිහට මේක හොඳට සීල් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් වතුර එකක් කුණු වෙන්න දාලා තියෙන්නේ. මොකද මේක ස්ටීම් කරගන්න ඕන. ඒක රත් වුණාට පස්සේ මේකත් ඒකටම දානවා. මේක නැතිද? ෆ්‍රිජ් එකේ දැම්මම නැති. විනාඩි 20කට විතර පස්සේ එළියට ගත්තා. දැන් මේක විනාඩි 20 නෙමෙයිද? 40කට ගියා. ඔව්. විනාඩි 20ක් කිව්වට අපි මේක පොඩ්ඩක් ඇරලා බැලුවා දෙපාරක් විතර. ඒ නිසා විනාඩි 40ක් විතර ගියා. දැන් මේක නිමුණට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. දාලා ඊට පස්සේ අපි රස බලමු කාලා. මෙන්න අපි හදපු එක දැන් කාලා රස බලමු. රහයි. මේක වෙන්නේ නැතුණාට ඒකේන රහ මෙනවා.